මම මේ තරුණයන්ට කියන්නේ අපේ කොල්ලොන්ට අර හයිබ්‍රිඩ් විදිහට ජීවත් වෙන්න එපා. ඒ කියන්නේ අර දෙමුහුන් විදිහට ඉන්න එපා. හොඳ පිරිමියෙක් විදිහට ඉන්න. ඒ පිරිමියා තුළ හොඳ අභිමානයක්, හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. පිරිමියෙක් වෙන්න හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. කොල්ලෙක් වෙන්න හොඳ පෞරුෂයක් නඩත්තු කරන්න. ඒ පෞරුෂය තුල තියෙන්න ඕනේ. ඒ පෞරුෂය තුල තියෙන්න ඕනේ දරුවනේ පින්නතුනේ සීල සම්පන්න භාවයේ තියෙන්න ඕනේ. ඒ පෞරුෂය තුල තියෙන්න ඕනේ හොඳ ඉවසීම කියන එක. මේක මේ තරුණයන්ටත් හොඳ අවස්ථාවක් පෙම්වතා සිලෙක්ට් කරගන්න හොඳේ. හැම වෙලේම කුණුහරුප කියනවනම් මොකද කරන්න ඕන? පෞරුෂයක් නැති මිනිස්සෙ අයින් කරලා දාන්න. හැම වෙලේම කුලප්පු වෙනවනම් ක්වොලිටි එකක් නැති කොල්ලේ. ඉවසීමක් නැති. අර අපේ අම්මා තාත්තා විඳින දුක තමයි අපිට කවදා හරි විඳින්න වෙන්නේ. එහෙම නෙමෙයි. එතකොට මේවා සමහර පෙම්වතුන් සහ පෙම්වතියන් අර්ථකථනය කරනවා, සමාලෝචනය කරනවා. ඒකලු ආදරේ මේ ඒකලු ඒ පරිස්සම් කරනවා. එහෙමනේ කියන්නේ. අනේ මන්ද පරිස්සම් වෙන්න ඕන හොඳේ වගේ. හේතුව ඔක ඕව යනවා. ඕක ඕනෑවට වැඩියෙන් යනවා. ඔක දරා ගන්න බැරි වුණාම තමයි අන්තිම මොකකින් හරි කියලා අරින්න ඇවිල්ලා. එනිසා අපේ තරුණ දුවල පුතාලා සියලු දෙනා මම මේ මුළු ලෝකෙම ඉන්න පෙම්වතුන්ට පෙම්වතියන්ට කියන්නේ විවාහයට පෙර හිතන්න ඕනේ කරුණු කාරණා කීපයක් තියෙනවා. විවාහ වෙච්ච කට්ටියට දැන් මේක කියලා වැඩක් නැහැ. මොකද විවාහ වෙලා ඉවර නිසා. ඒ තමයි අනෙකට ගරු කරන්න දන්නේ නැත්නම් සිතුවිල්ලකින් හෝ අනෙක කෙරෙහි ඔය අගෞරවයක්, අනෙකගේ ආත්ම ගෞරවයේ කෙලසන විදිහේ වැඩක් මුළු ජීවිත කාලයක් අපායක ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්න වෙනවා. අපිට ආදරයයි කැමැත්තයි තේරුම් ගන්න බැරි වුණා. එහෙනම් බලන්න අර හොඳට ගරු කරනවද කියන එක. ඊට පස්සේ දෙක සැකය. ඔයත්තන්ට කවදා හරි සැකයක් ඇති වුණා නම් ඇති උනේ අපි අපේ පෙම්වතා පෙම්වතිය තුල නෙමෙයිද? සැකය කියන එක ඇති වෙන්නෙම අපි කෙරෙහිද අනුන් කෙරෙහිද? යෞවනයේ ඉඳන් තරුණ කාලේ ඉඳන් පුරුදු වෙන්න අනුන්ව නම් සැක කරන්න එපා. පැහැදිලිද මං කියන්නේ? සැබෑ ආදරවන්තයෝ දෙන්නෙක් ඉන්නවා අපේ ගෙදර. ඒ ආදරේ කොච්චරද කියනවනම් නේද? මාතා යථා නියම් පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්කේ බලාපොරොත්තු රහිතව මේ ලෝකේ ආදරය කරේ කවුද? අම්මා. ඒ ආදරේ කොච්චරනම් උත්තරීතරද පිරිසිදුද කියනවා නම් ඒ ආදරේ නාමයෙන්, ඒ සෙනෙහසේ නාමයෙන් තමයි ඔය අම්මගේ ලේ කිරෙන්නේ. වෙන මොකෙන්ද? ඒ නිසා අපේ ජීවිතේ විවාහය කියන එක තුල තියෙන්න ඕන හොඳ තෝරා ගැනීම. ඒ තෝරා ගැනීම ඇතුලේ දෙගොල්ල තුලම තියෙන්න ඕනේ. අපි මොන විදිහට බණ කිව්වා සමහර කර්මකාරෝ හේතු වෙනවා පින්නතුනේ ඇවිල්ලා. සංසාරගත වෛරක්කාරයෝ, සංසාරගත තරහකාරයෝ වෛර පිරිමහන්න කොහොමද? එක පෙම්වතා විදිහට එන්න පුළුවන්. අපි ඕන තරම් දන්නවා පෙම්වතා විසින් පෙම්වතිය මරලා තියෙනවා, පෙම්වතිය විසින් පෙම්වතා මරලා තියෙනවා. අම්මා තාත්තා මරලා තියෙනවා, තාත්තා අම්මා මරලා තියෙනවා.
දෙමව්පියෝ දරුවෝ මරලා තියෙනවා, දරුවෝ දෙමව්පියෝ මරලා තියෙනවා. සංසාරගත වෛරක්කාරයෝ සමහර විට අපි හිතන්නවත් නැති විදිහට අපේ පිටිපස්සෙන් එන්න පුළුවන්. එනිසා අර මහා මංගල සූත්‍ර දේශනාව ඇතුලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දෙනවා. ගාරවෝච නිවාතෝච, නිහතමානීකම ගරු කිරීම, විනයෝච සුසික්කිතෝ, ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමත් සමග ඇතිවෙන විනයවත් භාවය තිබ්බහම තමයි අර සම්පූර්ණ මනුස්සයෙක් වෙන්නේ. විනය සදාචාරයේ හික්මීම, මනුස්සකම ශ්‍රේෂ්ඨත්වය කියන එක හැම වෙලේම පුළුවන් වෙන්න ඕන. අනෙකගේ දුක කියන එක අඳුරන සහකාරියෙක් ඉන්න ඕන. අනෙකගේ වේදනාව අඳුරන සහකාරියක් ඉන්න ඕන. අනෙකගේ කඳුල, අනෙකගේ බඩගින්න, දුක, වේදනාව, කඳුල, බඩගින්න, මේ කියන කාරණාවලදී ඕනෑම තත්වයක් තුළදී උණු වෙන පිරිමියෙක් වෙන්න බලන්න. උණු වෙන ගැහැණියෙක් වෙන්න බලන්න. ඔය සමහරට විවාහ වෙනකන් හොයාගන්න බෑ මේ මිනිස්සයා කොහොම කෙනෙක්ද කියලා. අධිෂ්ඨානශීලී වෙන්න. මම මේ කසාදයක් පිරිය කරවන හැම නෙමෙයි හොඳේ. ඒ තෝරා ගැනීම තුල තමයි මුළු ජීවිතේම සනසනවද වෙනසනවද කියන එක තීරණය වෙන්නේ. එනිසා පින්වන්ත චරිතයක්